ඔව් එච්චරයි අතන බ්ලොග් එක රවිදු සර්ගේ අවුරුද්දට යනවා හැම අවුරුද්දකම ඔව් ඒක තමයි ඉතින් ඇත්තටම මේ කියන්න තියෙන්නේ ක්වොලිටි එක ටිකක් වෙනස් කියලා ක්වොලිටි හොඳයි කියලා කේතකයි මට යාගේ කැමරාව දුන්නා ඔස්මෝ පොකට් එක මම දෙන්නේ නැහැ කේතක වෙනම කතාවක්. හරි මොකක් හරි හේතුවකට මම කියන්න කියපු එකක් රෙකෝඩ් වෙලා නැහැ. මම එතන කියන්නේ මේ අපි බලමු මේ ඉවෙන්ට් එකේ කී දෙනෙක් මගේ මේ ඔපරේෂන් කරපු කන ගැන මෝඩ විහිළුවක් කරනවද කී දෙනෙක් ජෙනුවින්ලි කන ගැන අහනවද කියලා. බලමු මොකද වෙන්නේ කියලා. මේ ස්නැප් එකෙන් පස්සේ මම ඉන්නේ අවුරුදු කස්ටියුම් එකේ. ඔව් ගල මතු පිට මල පිපෙන්න ගල මතු පිට මල පිපෙන්න මල වට බමරිඳු නටන්න මල වට බමරිඳු නටන්න වැහි වැහ ඇත්ත කතාව තියෙන්නේ කොච්චර මේකට ආවත් අවුරුදු ගාණක් තිස්සේ මට තාම හරි හෝල්ට් එක හොයාගන්න බෑ. දැන් ඇවිදගෙන යන්න උනාම හරිම සතුටක් තියෙන. දැන් ටුක් එකක් දැම්මම දැම්මුම් 2500ක් විතර ගන්නවා හෝල්ට් තුනට. එච්චර ගන්න නෑ. මට කියන්න දෙයක් නැති හින්දා මම මේ පළවෙනි වතාවට මෙහෙම පාරේ ඉඳන් කැමරාවක් ඔන් කරලා කතා කරන්නේ. ඒකද මට පොඩක් ලැජ්ජයි. ටුක් එකක් දාන්න කියලා මම කැමරාවේ ෂොට් එක නැත්තුවේ. ටුක් එකක් දාන්න මගේ ෆෝන් එකේ ඩේටා නැහැ. අපේ වැඩ කරන්නේ නැහැ. දැන් මම අම්මා මට රීලෝඩ් එකක් දානකම් බලාගෙන ඉන්න ඕනේ. කලු දිනාවෙයන් වෙලා මගේ හිත දිනාවකින් තව දිනාවෙයන් කලු හිනාවෙයන් වෙලා මගේ හිත දිනාවකින් තව දිනාවෙයන් කලු හිනාවෙයන් හිනාවෙයන් කලු හිනාවෙයන්. මේ වීඩියෝ එකේ කියන්න බැරි වුණා ටුක් එකට සල්ලි ගෙවන්න බැරුව මම මිනි කැප්ෂන් ලගේ රතයට ගොඩ වුණා. ඊට පස්සේ උම්මාව අතුරට දාගෙන දොරවල් ලොක් කරගත්තා. මේ කාලකන්ණි හැත්ත කාර් එක තොටලා ඉන්නවා. රූටින් එක අනේ අරු රෙකෝඩ් කරලා මගේ මෙව්වා මගේ ස්කින් කෙයාර් රූටින් එක මගේ රත්තරන් ආවනේ අපි අතුරට යන්න හදන එච්චර මේ අමුන්ගේ මුන් ඇහුවේ මේ මගේ කනට කවුරුහරි ගැහුවද කියලා. ඉතින් කනට ගැහුව කවුන්ට් එක එකකින් උඩට Saya ada kita bilang yang mana kita boleh buat apa? Kita sama juga boleh. Sama kita lagi apa? Yang sama juga. Ini yang kita bilang hari ini. Kalau perlu. Minu XXX. මොකද එන්නේ? Minu XXX. What? කවුද කන බෙරෙන්න ගෙවුවා? කොහොමද මේ ටික? කවුද කන බෙරෙන්න ගෙවුවා? ආයි කන්න ගෙව කවුද? අහලා ඉරි උතුරල දින්නේ. මම අද vlog එකට ගියාගෙන ආවද කිදිරේ කන කලුව කියලා හිත නැත්නම් ජෙනුවින්ලි කනගෙන කවුරු ආවද කියලා. ඔයාගේ කනට කවුරු හරි මෙහෙම කට තියලා ආ කියලා කිව්වද? අම්මට කියන්නේ ආ හරි. කන්ටැක්ට් එක.
ඇඟිල්ල දාපන්. What? Bro, what are you talking about, man? ඔය මු ඇඟිල්ල දාලා ඇඟිල්ල ගත්තා. මේ පළට අපට තේරෙන්නේ නැහැ මේ මොකද්ද කරන්නේ මේක. මාත්‍රි ළඟදී ගත්තා. හරිනේ. මේ මුණ බලන්න. දෙපාර. ඔව් සේත් එක්ක නේ. අනේද්ද? මම කරා එතකොට හරි අවුලක්. यावलगे किरी सवाल हमने कोई काला गाड़ी की हमारी वाले देने गाड़ी की सवाल और मैं तभी नहीं दी थी अपने कहने दिनों में अध्यक्ष ने ते नदी से युवा हुए थे तो मम्मी जे दिनों में ये मैं तंगे में चले लेंस नदी काटी नो लेंस खाना बदल के नो नो හරි ඔක්කොම දිනවනේ පොඩි කෙල්ලෙක් වගේ ඉන්නවා අවුරුදු 15ක 16ක පොඩිසෙක් මට දැන් අවුරුදු 2 3ක ඉඳලා හම්බෙලා දෙනවා රිස්පෙක්ට් ඉතින් අපි ඉස්සෙල්ලාම අක්කගේ දෝසාකාරී 3 2 1 කියන දොඩ හැඩවල කියනවා උඩ රවින්සර් කියලා එක තමයි දිනුවා කියලා හරි බාබා මේකම දිව දානවා මේ කාලා මේකම දාපු එක තමයි රස මේක යන කපන්නේ මල්ලි එඩිට් කරන මල්ලි කපන්නේ එඩිට් කරනවා හරිද මෙතන ඉන්න කෙල්ලෙක්ගෙන් කොහොමද සාර්ථක ලෙස අපි අහන්නේ ඔව් සාමාන්‍ය මෙතන ඉන්න සාමාන්‍ය IT කරලා හරිද මැත්ස් එක IT කරන A level කරන නිකන් අර පොස් කෙල්ලනේ සාමාන්‍ය එකපාරින් දාගන්න පුළුවන් විදිහට අහන්නේ කොහොමද ඔබ පැත්තට හරපා කියන්නේ ඔව් දන්නේ පලේ අහුත් නිකාඩියෝ අම්මෝ කනමකෝ කිරීතුරු රතිඤ්ඤක් කණේ ගහගත්ත නේද අත්ත කියපන් මම මේ බ්ලොග් එකට කියලා ආවා අද කීදරෙන් මගේ ජෙනුවින්ලි කනගෙන අහයිද කීදරේ මෝඩ විහිළුවක් කරයිද මාත් ජොඩිලෝ කරේ අතරම කිව්වොත් එතරම්ට හිතා ගන්න බෑ මොකද මුලින්ම ඉසුරුවයි අහන්නේ කනට මොකෝ කියලා කනමකෝ හරි එතකොට ජෙනුවින්ලි කන ගැන අහන එකක් ඒක හරිනම් ලකුණ එන්න ඕනේ ඒකට හැබැයි ඊළඟට අහනවා රතිඤ්ඤක් දාලාද රතිඤ්ඤක් පුපුරව ගත්ත නේද කියලා එතකොට මෝඩ විහිළුවකුත් වෙනවා එතකොට මට හිතා ගන්න බෑ අතට හැබැයි රතිඤ්ඤ ගැන කියපු එක ටිකක් ලොකුවට කියපු හින්දා සහ එයත් මෝඩ විහිළුවක් කිව්වේ කියලා පිළිගත්ත හින්දා මම මෙතනදී මෝඩ විහිළුව කියන එකට ලකුණු දෙනවා මම තමයි මේ 26 අවුරුදු ගෙවේ හරි මම හිතුව කට හින්දා කන පලා ගන්නේ කියලා. හරි කන පලා ගන්න. දැන් සනීපයිද? දැන් බොන්න ඕනද? අයියෝ කන පැන්න ගන්න. දැන් බොන්නවට පස්සේ ඉවරද? කාට කියන්නේ බල සරංගය දැන් ඇවිල්ලානේ බා. බල යකෝ අවුරුදු උත්සවයකට ආවේ. බල 12 මිනිස්සු සරංගය දැන් ඇවිල්ලා. අවුරුදු උත්සවයකට ඔබ මේ බැගී දෙමින් ඇඳගෙන ෂර්ට් ඇඳගෙන ඔබ මොකද්ද මේ අපි මචං සීන් එකේ ඉන්නේ. මචං මේ කොහොමද සංස්කෘතිය? සංස්කෘතිය. මචං අවුරුද්දට එක කාලේ එන්න බෑ සර මැදලා ආතල්ලක ඉන්න උඹලට ඒකවත් කරන්න අන්තිමට දැන් උඹ ගියාම උඹට තේරෙයි එක එක්ක සරංග මොකක්ද කියලා කොහොමද? ඔබ ජෝඩන්නේ නැත්නම් මේකත් ජොක පම් 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 එන්න මේ ගැම්ම ඕල්ලෝ ගැම්ම අර තාව කන ගන්න ඉන්න.
ගැම්ම බලපන් ගැම්ම. ගැම්ම බලපන්. හරි හරි මං කියා මුන් දෙන්න බලපන් ගැම්ම. බැක් පැල්ල ඉන්න මං දාඩියට ගතිලා ඉන්නේ. එතකොට මන්ද වඩුව. ඒ වගේ නහන්න එපා. අයියෝ මොකද කනට උනේ? මට කියන්න දෙන්න බඩ ඒක. මම මේ අනිත් පැත්ත වීඩියෝ කරා. පොඩේ. මේ පැත්තෙන් හරි. හැම මේ කනට මොකද උනේ? ඇහෙන්නම නැද්ද? අම්මට සිරි මොකද කරේ? මූ සරබාදගෙන ඇවිල්ලා එන්න වැඩට කියලා හිතාගෙන සරමක් ඇද කියලා. Halo, Inuka. සමහරුන්ගේ හිතේ රාගය ගොඩාක් අධිකයි. තමන් නොහිතන නොපතන විදිහට එක එක්කෙනාට හිත යනවා. පාලනය කරගන්න අමාරුයි. මොකක් තේරෙන්නේ නෑනේ බව අරගත්තද අයව මොකක්ද තේරෙන්නේ නෑ ඔය බොරුවට අල්ලන් ඉන්න දන්නේ නෑ මොකක්ද මේ කරන්නේ කියලා. ඉතින් ඔන්නම තමයි රවිදු සර්ගේ බර්ත්ඩේ පාටි එක ගියේ. ඉතින් හරිම සන්තෝෂයි. හැමදාම වගේ ඔව් එච්චරයි. දවස් සුබ වේවා. ඔය හිතන් ඉන්නේ මෙහෙම කැමරාව ඇල්ලනවා කියන්නේ බ්ලොක් කරනවා කියලා. ඔබට ජය වේවා. ඔව් ඕගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ අන්තිම ෆයිනල් රිසල්ට් එකට. කී දෙනෙක් මගේ මෝඩ විහිළු ඇහුවද? කී දෙනෙක් මගෙන් ජෙනුයින්ලි ඇහුවද? මේ වීඩියෝ එක පටන් ගනිද්දී මම මනුෂ්‍යත්වයට අතහැරලා තිබ්බේ. මම හිතුවා පටන් ගැනීමත් එක්ක මෝඩ විහිළු සංඛ්‍යාව අනිවාර්යෙන් දිනයි කියලා. හැබැයි ඕගොල්ලෝ දැක්ක විදිහටම ජෙනුවින්ලි අහපු මනුස්සත්වයේ පිරුණු මිනිස්සු ගොඩාක් හිටියා. ඇත්තටම මම විශ්වාස කරේ නෑ එහෙම මිනිස්සු ඉදී කියලා. හැබැයි 6ට 9කින් ජෙනුවින්ලි අහපු ප්‍රමාණය දිනනවා වීඩියෝ එක අන්තිමට. ඒ වගේම කියන්න ඕනේ වීඩියෝ එක නැති වුණාට සෑහෙන්න කට්ටිය ඇවිල්ලා ඇහුවා
කනට මොකද උනේ, කනට ඔපරේෂන් එකක් කරාද, ඔපරේෂන් එක මොකද උනේ, දැන් කනට කොහමද වගේ විස්තර සෑහෙන්න පිළිසැවුව වීඩියෝ එකේ නැතුණාට. තව එකක් තමයි මම ජීවිතේ හිතුවේ මට මෙහෙම මැසේජ් එයි කියලා. හැබැයි ඉවෙන්ට් එක ඉවරලා ගෙදර ගියාට පස්සේ ගොඩක් කීප දෙනෙක් මැසේජ් දාලා තිබ්බා. ඇයි ඒවා පල්ලෙහාට ආවේ නැත්තේ වැඩිය? ෆොටෝ එකක් ගන්න බලන්න හිටියා, කතා කරන්න බලන්න හිටියා කියලා. ඉතින් මට ඇත්තටම සෑහෙන්න අවුල් ගියා මේ මැසේජ් වලට. මම ඇත්තටම පල්ලෙහාට ආපු නැති වැඩිය පල්ලෙහාට ආපු නැති හේතුව තමයි මගේ කනේ අමාරුව තිබ්බ හින්දා. දැන් නම් ටිකක් හොඳයි. ඒ අවස්ථාවේදී මම හොඳ තත්ත්වයක නෙමෙයි හිටියේ. ඒකින් තමයි මම වැඩි පල්ලෙහාට ආවේ නැත්තේ. ඒක වෙන මොකුත් සීන් එකකින්ද නෙවෙයි. ඉතින් ආපු පොඩි වෙලාවට මාත් එක්ක ෆොටෝ ගහපු, මාත් එක්ක කතා කරපු, මගේ විස්තර අහපු හැමෝටම බොහොමත්ම ස්තුතියි. ඒ වගේ තමයි රවිදු සර්ටත් තැන්ක් යූ කියන්න ඕනේ. මේ හැමදාම හැම අවුරුද්දෙම හැම අවුරුදු සෙට මට කතා කරනවට දැන් නම් රවිදු සර් පන්ති කරන එක නවත්තලා ඇත්තම කිව්වොත් ඉවෙන්ට් වැඩ මොකක් හරි පටන් ගන්න ඕනේ. මොකද ඉවෙන්ට් එකේ අඩු ගානේ අතක් දාන්නවත් ඉඩක් තිබ්බේ නැහැ එච්චරට සෙනක. ඔව් එච්චරයි ඉතින් කියන්න තියෙන්නේ. මලවට බමරිඳු නටන්න, මලවට බමරිඳු නටන්න, වැහි වැහලා ගඟ පිරෙන්න, වැහි වැහලා ගඟ පිරෙන්න, ගඟ උතුරා හිත පිරෙන්න, ගඟ උතුරා හිත පිරෙන්න, ගල මතු පිට මල පිපෙන්න, මලවට බමරිඳු නටන්න,